සාම්ප්‍රදායික පොල් කර්මාන්තයේදී පොල් එලි ගැසීම සැලකිය යුතු වෙහෙසක් කාලයක් ගත වෙන වැඩක්. දිනකට විශාල ගෙඩි ප්‍රමාණයක් ලෙඩි ගැසීමට හැකි අයුරින් මේ වැඩේ යන්ත්‍රයකට බාර දුන්නොත් වැඩේ කාර්යක්ෂම වෙනවා. මේ තමයි CDM 700 HW series coconut BSK machine එක පොල් එලි ගැසීමේ යන්ත්‍රය. මෙම යන්ත්‍රය horse power 3 horse power 2 කියලා මාදලි දෙකක් තියෙනවා. horse power 3 යන්ත්‍රයේ භාවිතාවෙන් පොල් ගෙඩිය මුඩ තියෙන්නයි මුඩ නැතුවයි ඒ කියන්නේ DC පොල් සහ මාළු පොල් දෙක දිගටම පුළුවන් ගන්න. සාමාන්‍යයෙන් පුහුණු සේවකයෙක් දවසක පැයට පොල් ගෙඩි 300ක් විතර පුළුවන් පිළිගහනවා. මේ යන්ත්‍රයේ භාවිතයෙන් පැයට ගෙඩි 350ක් විතර පුළුවන් පිළිගහන්න. ඒ වගේම මුඩත් එක්ක මාළු පොල් නම් පුළුවන් පැයට 400ක් විතර පිළිගහන්න. යන්ත්‍රයේ ඉතා සරලව නිර්මාණය කර තිබෙනවා. හැසිරීම ඉතාම පහසුයි. විශේෂ පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ යන්ත්‍ර ක්‍රියා කරවන්නාට. නඩත්තුව ඉතාම පහසුයි. යන්ත්‍රයේ භාවිතාවෙන් මේ පැත්තෙන් තමයි මේ පොල් එල්ල ඉවත් වෙන්නේ. පොල් එල්ල ලංකාවේ භාවිතා කරන පොල් එලි කපන්න සහ මික්ස් ෆයිබර් වලට ඒ දෙවිදිහටම ඉවත් වෙන්න පොල් එල්ල පුළුවන් මේ ප්‍රයෝජනයට ගන්න. යන්ත්‍රයට අපි පැය 1500ක හෝ මාස 8ක වගකීමක් දෙනවා. ඉන්පසු අපි යන්ත්‍රයේ තියෙන තාක්කල් ආෆ්ටර් සේල් සර්විස් එක අපි ලබා දෙනවා. දියුණු වන ලෝකයේ අපේ නිර්මාණකරුවන්ගේ මේ දේවල් සුළුවෙන් තකන්නට නොහැකි. මෙතනින් තමයි මැෂින් එක ඔන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ පොල් ගෙඩිය මෙතනින් තියනවා. පොල් ගෙඩිය තියලා අපි පොල් ගෙඩිය ඔබන්න ඕනේ නැහැ. මේ ලිවර් එක පස්සට ගත්ත හැටි පොල් ගෙඩිය ඇතුළට යනවා. ඊට පස්සේ ලිවර් එකෙන් අල්ලන් ඉන්න තියෙන්නේ. අල්ලන් ඉන්නකොට ලෙල්ල යනවා අර පැත්තෙන්. මේකේ දෙවිදියටම පුළුවන් ගන්න. ඒ කියන්නේ දැන් ලංකාවේ මාළු පොල් කියනවා මුඩ්ඩත් එක්ක. DC සහ කටු පොල් කියනවා මුඩ්ඩ නැතුව. මේකේ දෙවිදියටම පුළුවන් ගන්න. දැන් අපි මේ අවස්ථාවේදී කරන්නේ DC පොල් ගන්න එක. ඒ කියන්නේ මුඩ්ඩ නැතුව. මුඩ නැතුව පොල් අර පැත්තට යනවා. මුඩත් එක්ක ගන්න ඕන අපි තියෙන ඇතුලේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න. ඊට පස්සේ මුඩ තියෙන්න යනවා අනිත් පැත්තෙන්.